안녕하세요 여러분. සුබදසක යාළු හැමෝටම. ඉතින් ටික දවසකට කලින් ලංකාවේ ප්‍රශ්නයක් වුණානේ. ලංකාවේ තියෙන බස් කියන්නේ මොඩිෆයි කරපු කැලි ගලවන්න ඕනේ, ස්ටිකර් වගේ දේවල් ගලවන්න ඕනේ. කියන්නේ පාරේ දුවන්න නුසුදුසු තත්ත්වයේ බස් ගේන්න බෑ වගේ ඒ ප්‍රශ්නයක් වුණානේ. ඉතින් මට අද හිතුණා ඔයාලට මේ කොරියාවේ තියෙන බස් කොහොමද කොරියාවේ තියෙන බස්ුයි ලංකාවේ තියෙන බස්ුයි තියෙන වෙනස්කම ඒ වගේ දෙයක් ටිකක් කම්පෙයාර් කරලා වගේ පෙන්නන්න. මෙයාලගේ තියෙන සිස්ටම් එක කොහොමද කියන එක කම්පෙයාර් කරලා පෙන්නන්න. ඉතින් මම අද ආවා ගුවන්ජූවල තියෙන බස් ටර්මිනල් එකට. එතකොට දැන් මෙතන මම ඉන්න තැන බස් නවත්තනවා. එතකොට මම ඔයාලට පෙන්නන්නම් අපේ ලංකාවේ තියෙන බස් වර්ග ඔයාලා කම්පෙයාර් කරගන්න. ලංකාවේ තියෙන බස් කොහොමද මෙයාලගේ මේ සිටි එක ඇතුළේ තියෙන දුවන බස් කොහොමද කියන එක. එතකොට මීට අමතරව දැන් මෙතන නවත්තන්නේ මේ නගර මේ සිටි එක ඇතුලේ ළඟ සහ දුර දුවන බස් තමයි මෙතන නවත්තන්නේ. එතකොට මෙයාලගේ ප්‍රධානම බස් වර්ග වල බස් වර්ග ටයිප් පහක් විතර තියෙනවා. ඒ වගේ රතු, එතකොට කොළ, නිල්, කහ පාට ඒ වගේ වර්ණ ගන්නවල තියෙන බස්. ඒ වගේනුත් අදහසක් දෙනවා. ඊට අමතරව බස් එකේ අංකේ බස් එක මම ඔයාලට ඒක බෝඩ් එක ඔයාලට දාලා පෙන්නන්න ඉස්සරහට සහ බස් එක ඇතුලේ කොහොමද කියන එකත් මම ඔයාලට පෙන්නන්න. අංකේ තමයි බස් එකේ නම මේ විදිහට තියෙන්නේ. එතකොට දැන් අපි බලමු කියන්නේ කොමන් ලක්ෂණ පොදු මොනවද ලක්ෂණ කියන එක මම ඔයාලට කම්පෙයාර් කරලා පෙන්නන්න. මුලින්ම බලමු අපි දැන් මෙතන මේ බස් ටර්මිනල් එකේ නවත්තනවා. වයින් රතු පාට ගහපු බස් එක අංකය 9. ඒක කියලා ඈත නවත්තනවා. දිගටම තියෙන බස් ටර්මිනල් එක. ඒ කියන්නේ බස් ස්ටොප් එක. එතකොට දැන් එනවා කහ පාට ගහපු බස් එක. බලන්න මේ බස් එකේ ඉස්සරහා දොරින් තමයි හැමෝම නගින්නේ. බස් එක නවත්තද්දි බහින්න කවුරු හරි ඉන්නවනම් මේ මෙතන තියෙන දොර අරිනවා. එහෙම නැත්තම් මේ දොර අරින්නේ නැහැ. එතකොට මේ ඉස්සරහා දොරින් තමයි හැමෝම නගින්නේ. ඉස්සරහා ඩ්‍රයිවර් ගාව තියෙනවා සල්ලි දාන්න සහ ඒක කාඩ් එක ටී මනි කාඩ් එක ගහන්න ගන මොන විදිහට බස් එක කියන්නේ. බලන්නේ බස් එකේ මේ අර මොකක්ද කියන්නේ ස්ට්‍රක්චර් එක. දැන් ලංකාවේ කියන ලොරි බොඩි ගහලා මේ තට්ටුවකට මේ බොඩි එක ගහලා එනවා කියලා එන්නේ එහෙම එකක් තියෙනවනේ. ඒ වගේ නෙමෙයි පොඩ්ඩක් බලන්නේ බස් එකේ ටයිප් එක කොහොමද කියන එක. එතකොට දැන් මේ එන බස් එකේ ග්ලාස් එක බලන්න ඔයාලා. ඉස්සරහා ග්ලාස් එකේ සයිස් එක ඉස්සරහා ග්ලාස් එකේ මොනවද තියෙන්නේ කොච්චර පේනවද කියන එක ලංකාවේ බස් වලට අදාළව කම්පෙයාර් කරලා බලන්න. මේ ඉන්නේ නෝමල් බස් එකක ඉස්සරහා තියෙන බෝඩ් එකත් බස් එකේ බෝඩ් එකත් කම්පෙයාර් කරලා බලන්න ලංකාවේ බස් එකකට අනුව. හරිද? ඒක පොතන නවත්තයිද ගන්න බලන්න කම්පෙයාර් කරලා. මම අල්ලගෙන ඉන්නම් විදිහට. ඔබ බලන්න. ලොකු වයිඩ් ස්ක්‍රීන් එකක් තියෙනවා. ජනේලුත් එහෙම එළිය බලන කෙනෙක්ට හොඳට එළිය බලන්න පුළුවන්. කියන්නේ බස් එක වටේම හොඳට පේනවා. බස් එක යට ඒ වගේම ලොකු ඉඩක් තියෙනවා. බලන්න බස් එක පොලිම උඩ එන විදිය. හැම බස් එකකම ලොකු වයිඩ් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඩ්‍රයිවර්ට හොඳට පාර පේන විදිය. එනවනේ.
දැන් මම ඔයාලට කියන්නේ දැන් මේකේ මේ 813 කියන බස් එකේ මෙතන ගහ දෙනවා මේ. ඒකේ ෆස්ට් බස් එකක් තියෙන එක ලාස්ට් බස් තියෙන එකත් ගහ දෙනවා. 6ට 22යි පාර කියන්නේ 10යි 15ට තමයි තියෙන්නේ. රනින් ඉන්ටර්වල් එක 25යි බුන්න කියන්නේ විනාඩි 25කට පාරක් යනවා කියන එක කියන්නේ නේද? මේ ඒකත් මෙතන ගහලා තියෙනවා. එතකොට මේ නවත්තන බස් ස්ටොප් ගානත් මෙතන මෙයාලා ගහලා තියෙනවා. හරිද? එතකොට මේක මේ විදිහටම බස් එක ඇතුලේ තියෙන එක්ක LED ස්ක්‍රීන් එකේ නැත්තම් මොකද්ද LED ස්ක්‍රීන් එක නැත්තම් TV එකක නැත්තම් කියන්නේ මොකද්ද කියන්නේ voice command එකකින් එයාලා මේ හැම ටර්මිනල් එකම කියන්නේ බස් ස්ටොප් එකක්ම දෙනවා. ඒ කියන්නේ ඔයාලා මෙතන දැන් ගාන්ජු මේ ටර්මිනල් එකේ ඉන්නවනම් ඊළඟට තියෙන මෙතන නම් මෙතන තමයි ඊළඟ එක කියන එක කියනවා. හරිද? මෙතන නවත්තලා බස් එක මේ හරිය යන ගමන් ආයෙ මෙතන තමයි ඊළඟ තියෙන එක කියන කියනවා. හරිද? ඒ කියන්නේ GPS වලින් ට්‍රැක් කරලා තමයි තියෙන්නේ මේ බස් එක. හරිද? මම ඔයාලට ඒ කියන එකේ දැන් මම මේ බස් වල යන්නේ නැහැ. හරිද? මම යන බස් එකේ LED ස්ක්‍රීන් එක හරි මොකක් හරි තිබ්බොත් එහෙම ඒක මම ඔයාලට පෙන්නන්නම්. එයාලගේ වොයිස් එකයි එයාලා කියන මේ එයාලගේ කියන්නේ එයාලගේ දැනුම් දෙන එක මම ඔයාලට පෙන්නන්නම්. කියන්නේ GPS එක ට්‍රැක් කරලා තියෙන එක. හරිද? හරි. යාළුවනේ මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නපු බස් එකක ඇතුළ. දැන් මේ කට්ටිය නගිනවා. කට්ටිය නගිද්දි ටීමනි කාඩ් එක ගහලා නැත්තම් සල්ලි දාලා තමයි මේ එයාලා බස් එක ඇතුළට නගින්නේ. කොන්දොස්තර කෙනෙක් නෑ මේකේ. ඩ්‍රයිවර් විතරයි ඉන්නේ. ඩ්‍රයිවර් තමයි ඒ සල්ලි වල ගැටලුවක් තියෙනවා. ඒකත් එයා ගාව තියෙන කැල්කියුලේට් මැෂින් එකකින් එක කරනවා. කාඩ් එක ගහලා නැත්තම් ඒ විදිහටම එනවා. එතකොට මේ බස් වල AC තියෙනවා. ඔයාලා බලන්න මේ ග්ලාස් වලින් එළිය පේන විදිය එහෙම. එතකොට මේ තියෙන්නේ අර ඉමර්ජන්සි සිටුේෂන් එකකදී ග්ලාස් එක කඩන්න ඕන වෙන මිටිය. මම ඔයාලට කිව්වනේ LED LED ස්ක්‍රීන් එකකින් හරි නැත්නම් ඇතුළේ තියෙන TV එකකින් හරි වොයිස් රෙකෝඩ් එකකින් හරි මෙයාලා ඊළඟ සහ දැන් තියෙන එක සහ ඊළඟ බස් නැවතුම ඇනවුස්මන්ට් එකක් දෙනවා. ඒක තමයි ඔයාලට මේ ඇහෙන්නේ. ඔය නිල් පාර වගේ පොඩි කොටු කැලක් තියෙන්නේ. ඒ තියෙන මැෂින් එක ටීමනි කාඩ් එක ගහන මැෂින් එක තමයි ඒ තියෙන්නේ. එතකොට ඔය පැත්තෙන් තියෙන යකඩ පෙට්ටිය වගේ එකට තමයි සල්ලි දාන්නේ. නෝට්ටු දැම්ම, කාසි දැම්ම, ඒ අදාළ ගාන දාන්න ඕනේ. සල්ලි දාන මැෂින් එක ටීමනි කාඩ් එක ගහන මැෂින් එක තමයි ඔතන තියෙන්නේ. එතකොට දැන් මේ ඉන්න කට්ටියට බස් එක කොයි වෙලාවද එන්නේ කියලා දැනගන්න ඕන නම් මෙන්න වගේ LED ස්ක්‍රීන් තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා උඩුම බස් එක චොන්නා නව කියන බස් එක විනාඩි 4කින් යනවා කියලා තමයි තියෙන්නේ. අපි බලමු එනවද කියලා විනාඩි 4කින්. හරියට මම හරි කිව්වේ චොන්නම් 9 කියන බස් එක තමයි මේ ආවේ. එනවනේ බස් එක යටින් තියෙන්නේ. 아니야. 어딜 간대? 네. 간다고. මෙතන තමයි තියෙන්නේ අර මේ සල්ලි දාන්න එක මෙතන තමයි තියෙන කාඩ් එක ගන්න. මෙතන තියෙන දැන් ඔයාලට අතන කලින් කිව්වනේ මෙතන 14 25 30 39 68 කියන බස් වර්ග ටික ඒකිනුත් දැන් මේ 14 25 30 39 කියන්නේ කහ පාට බස් තමයි එන්නේ. හරි 68 100 1180 කියන්නේ මේ
වගේ කොළ පාට බස් තමයි. කියන්නේ එක එක තැන්වල ඒ බෝඩ් එකට අනුව ඒ පාට බස් එක විතර නවත්තනවා. තව එක්ස්ට්‍රා ටික් එකක් දෙන්නවාට මේ තියෙන බංකු තියෙනවනේ දැන්. මේක නිකන් බංකුවක්. මේ යහපැත්තේ කට්ටිය ඉන්න පෙන්වන්න විදියක් නැහැ. දැන් නැත්තම් පෙන්වන්න තිබ්බා මේ ඒක මම ඔයාලට පෙන්වන්නම්. මොකද්ද මේ ඒ බංකුව රත් වෙනවා. වින්ටර් සීසන් එකේදී ඒ බංකුව රත් කරනවා. වාඩි වෙන තැන රත් කරන එක තමයි හදලා තියෙන්නේ. එතකොට තව මේ මෙතන තියෙන දන්නවනේ මේක මොකද්ද මේ අර අන්ධයට මේ තමයි නෝක මේ හදලා තියෙන්නේ. එතකොට තව ඔයාලට මේ පෙන්වන්න දැන් විදියක් නැහැ. මෙන්න මේ එතන මේකේ මේ ටර්මිනල් එකේ වහලේ මේ තියෙනවනේ මේ මේ ලයින් එක තනිකරම මිස්ට් එක ගහනවා. මේ කියන්නේ යාළුවගේ මොනවද මේ සමහර එකේදී මෙයාලට ගොඩක් සමහර එකේදී උෂ්ණත්වය වැඩි වෙන ඉන්න මෙන්න මේ ලයින් එකේ තියෙන මිස්ට් ලයින් එකක් වතුර විදිනවා මේ ලයින් එකේ. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට මං ගාව සමහරකට ෆොටෝ එකක් තියෙන ඉඩ තියෙන එහෙම නැත්නම් මම ෆොටෝ එක පැත්තෙන් දාන්න. මේ දැන් පෙන්වන්න විදියක් නැහැ. ඒක දැන් මිස්ට් එක නැති හින්දා. කලින් කිව්ව හොට් සීට් එක තමයි මේ තියෙන්නේ මේ කියුරේම තත්තේ. ඒ කියන්නේ රස්නේ කියන එක තමයි මේ කියන්නේ. ඒව නම් නිකන් බංකු. අපි යන්දන් ඉන්ටර්සිටි බස් ටර්මිනල් එක දිහාට